අයිබෝවන් සුබෝදෑසනක් අද දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන මාධ්‍යවේදී ඔබ සැම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද විශේෂයෙන් කතා කරන්න හිතුවා මේ රටේ පැතිරෙන ඩෙංගු ව්‍යසනය ගැන. ඩෙංගු ව්‍යසනය ඉතාම තදින් මේ රට තුළ පැතිරමින් යනවා. අපි ගත්තොත් මේ අවුරුද්දට දැනට ඩෙංගු මරණ 53ක් වාර්තා වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට ඒක ඊට වැඩිය බොහෝ වැඩි වෙලා තියෙන්න ඕනේ. ඒ නිල වාර්තා අනුව. ඒ වගේම ජූලි මාසේ වෙනකොට වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් ප්‍රමාණය මේ වෙනකොට ඉතාම ඉහළ අගයක් අරගෙන තියෙනවා. මේ තත්ත්වය යටතේ මේ ආණ්ඩුව මේ ඩෙංගු වලට සම්බන්ධයෙන් කිසිම පියවරක් ගන්න නැතුව ඉතාම උදාසීන ආකාරයෙන් තමන්ගේ දේශපාලන ප්‍රචාරණයන් කරමින් සිටීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් පටන් ගත්තා. මේ ක්ලීන් ශ්‍රී ලංකා වලින් කරේ මේ රටේ කිසිම දෙයක් පිරිසිදු කරපු එක නෙමෙයි. අහිංසක බස් රියදුරන්ගේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ වාහනවල තිබිච්ච සැරසිලි ගලවපු එකයි. ඊට පස්සේ මේ සියලුම රාජ්‍ය ආයතන වලට ක්ලීන් ශ්‍රී ලංකා නමින් ජවිපේ කාඩරයන් ඇතුළත් කිරීමයි විතරයි ක්ලීන් ශ්‍රී ලංකා තුලින් මේ ආණ්ඩුව සිදු කරේ. මේ මම ඔබට පින්තූරයක් පෙන්නනවා. මෙය මම පෙන්වන්නේ මේ පින්තූරයෙන් අනිසි දේශපාලන වාසියක් ගන්න නෙමෙයි. මම මේ දැරිවියගේ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලන ගමන් මෙවැනි දෙයක් රටේ සිදුවීම ඉදිරියට සිදුවීම වළක්වන්න මම මේ කරන ඉල්ලීමක්. මේ පින්තූරේ ඉන්නේ අවුරුදු 16ක ගැහැණු දරුවෙක්. ඊයේ දිනේදී ඩෙංගු රෝගය නිසා මිය ගිහින් තියෙනවා. මේ තියෙන්නේ ඇයගේ නිවන් සුව පතමින් දමන ලද ඒ මරණ දැන්වීම. මේවා මිනිමැරුම්. මේවා ඇත්තටම ගත්තොත් ඊටාම නොසලකිල්ල සහ කිසිම අවශ්‍යතාවයක් නැතුව මේ මඩලන්න කිසිම අවශ්‍යතාවයක් නැතිකම නිසා ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රවල අගවිනිසුරුගේ කාලය දීර්ඝ කිරීම වගේ තමන්ට අවශ්‍ය දේශපාලන කටයුතු වල එල්ලීලා ඉඳගෙන මේ රටේ ජනතාවගේ ජීවිත ගැන හිතන්නේ නැතුව මේ සිදු කරන මිනිමැරුම් ගණයට තමයි මේක වැටෙන්නේ. මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම මේ ඩෙංගු රෝගයෙන් මිය යන හැම කෙනෙක් කෙරෙහිම වගකීම මේ ආණ්ඩුව ගන්න ඕනේ. මේ ආණ්ඩුවට බැරි නම් අපි කියනවා ඔබතුමන්ලට බැරි නම් අනුර කුමාර දිසානායක ඔබට බැරි නම් මේක කරන්න අඩුතරමේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් උපදෙස් ගන්න. ඔබලාගේ තියෙන මාන්නය ආඩම්බරය පැත්තකින් තියලා ඔබතුමන්ලගේ තියෙන උද්දච්චකම පැත්තකින් තියලා මේවා කරන්න පුළුවන් මිනිස්සු මේ රටේ හිටියා. මේ රටේ මේ ඩෙංගු මර්ධනය කරපු කොවිඩ් වලින් මිනිස්සු මැරෙන එක නවත්තපු නායකයෝ හිටපු රටක්. කරුණාකරලා මේ රටේ අහිංසක මිනිස්සු දරු දැරියෝ මේ වගේ මැරෙන්න ඉඩ ඇරලා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය දිහා බලාගෙන කටයුතු කරන්න එපා. මොකද මේ தত্ত্বය මිනිමැරුමක් කියන தত্ত্বය අපි අපේ ඉදිරි ආණ්ඩුව තුලින් මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම සොයලා බලලා මේ සම්බන්ධයෙන් ගන්න ඕන සියලු පියවර මේට වගකිය යුතු සියලු දෙනා සම්බන්ධයෙන් ඒ සියලු පියවර ගන්නවා කියන කාරණයක් කියන්න. ඒ වගේම මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳන් නන්නාඳුනන වෙඩික්කරුවන් විසින් ඝාතන සිදු වෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් ආණ්ඩුවට අහිතකර හෝ ආණ්ඩුවට එරෙහි විය හැකි සියලු පුද්ගලයින්ට
අභිරහස් ආකාරයේ මරණ හිමිවීමේ තත්ත්වයක් ඇතිවෙමින් තියෙනවා. මේක අපි මුලින්ම දැක්කේ කන්ටේනර් 323 හොරකම ගැන ගිහිල්ලා පොලිසියට පැමිණිල්ල දාපු ඒ පුද්ගලයා මේ ඔහුව අභිරහස් ලෙස ඝාතනය කරා. ඊට පස්සේ දෙවෙනි මිනිමැරුම අපි දැක්කා මේ රටේ අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ජවිපෙ හිටපු කාඩර්වරයෙක් බව කියපු ඒ නන්දන ගුණතිලක මහතා අභිරහස් ලෙස මිය ගියා. ඊළඟට අපි දැක්කා අර අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා තමුන්ට තර්ජනය කර කියලා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දීපු කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයා අභිරහස් ලෙස ගෙල වැළලාගෙන මිය යනවා. ඊළඟට අපි දැක්ක අර මහ බැංකුව නෙමෙයි සමාවෙන්න මේ මහා භාණ්ඩාගාරයේ මුදල් ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරපු ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න හිටපු ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයේ තිබු නිලධාරියා සියතින් බලනහර කපාගෙන මිය යනවා දැක්කා. මේ වෙනකොට අපි දකිනවා හිටපු පොලිස්පතිවරයා ඊටාම අභිරහස් ලෙස මිය ගිහින් තියෙනවා. ඔහුගේ මිය යෑම ඔහුගේ මිය ගිය බව දැනගන්න කලින් පොලිසියේ අර බට්ලර්ද කවුද කියලා මහත්තයෙක් ඇවිල්ලා කියනවා මේක මිනිමැරුමක් කියලා. මේ සියදිවි නසා ගැනීමක් කියලා. ඉතින් මේක පුදුම තත්වයකට මේ රට පත් කරලා තියෙනවා. ආණ්ඩුවට විරුද්ධ වෙන පුද්ගලයන් අභිරහස් ලෙස මිය යෑම හෝ අභිරහස් ලෙස ඝාතනය වීම ඉන්පසු ඔවුන් සියදිවි නසාගත් අයයි ප්‍රචාරය කිරීම මේ වගේ තත්ත්වයන් මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. නමුත් මේ සියල්ල පැත්තකට දාලා මේ ආණ්ඩුව හදන්නේ මේ ඉන්න අගවිනිසුරුතුමාගේ කාලය දීර්ඝ කරගන්න සියලු වැරදි කරන ගමන් අගවිනිසුරුතුමාගේ කාලය දීර්ඝ කරගන්න හදන්නේ මොකද්ද කියන ප්‍රශ්නය අපිට ඊටාම තදින් හිතට දැනෙන ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි. ඔබතුමාලට ප්‍රශ්න තියෙනවා නම් මම කැමැති උත්තර දෙන්න.